සාමාන්‍ය ජීවිතයක් ගත කරන කෙනාගේ ස්වභාවය මොකක්ද? මේ ලෝකේ සාමාන්‍යයෙන් හැමෝම මිනිස්සු ඉන්නේ. ඒ අයගේ ජීවිත ගත කරන්නේ කොහොමද? තරහ යන දෙයක් ඇස් ඉදිරියට එනකොට, තරහ යන දෙයක් ඇහෙනකොට ඒ අයට මොකද වෙන්නේ? ඒ අය තරහ ගන්නවා නේ? ඉවසීම නැති කරන දෙයක් ඇස් දෙකට පේනකොට, ඉවසීම නැති කරන දෙයක් කන් දෙකට ඇහෙනකොට ඒ අය මොකද කරන්නේ? ඉවසීම නැති කරගන්නවා නේ? ඉරිසියා හිතෙන දෙයක් ඇස් දෙකට පේනකොට, ඉරිසියා හිතන දෙයක් කන් දෙකට ඇහෙනකොට ඉරිසියාව ඇති වෙනවා නේ? එතකොට මේ ලෝකේ සාමාන්‍ය මිනිස්යාගේ ස්වභාවය තමයි ඇහැට දකින රූපෙන් ඒ අය ඇවිස්සෙනවා. කනට ඇහෙන සද්දෙන් හිත අවුස්ස ගන්නවා නේද? දිවට දැනෙන රසයෙන් හිත ඇවිස්සෙනවා. ඔබ අහලා ඇති මේ කතාව. දවසක් බුදුරජාණන් වහන්සේ ඉදිරියට ආවා බ්‍රාහ්මණයෙක්. මේ බ්‍රාහ්මණයාට හොඳටම තරහ ගිහිලා ආවේ. තරහෙන් පුපුර ආවේ. ආපු ගමන් මොකද කරේ? ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට හොඳට බැන්නා. බැනගෙන ගියා. දැන් බුදුරජාණන් වහන්සේගේ සිතේ ස්වභාවය මොකද්ද? අර ඇහෙන් දකින දෙයට, කනින් ඇහෙන දෙයට ඇවිස්සෙනවද? ඇවිස්සෙන්නේ නැහැ. අවුස්සන්නත් බෑ. තේරුණාද? අවුස්සන්න බෑ. බැන්නා. උන්වහන්සේ සිනාමුසු මුහුණෙන් අර මනුස්සයා දිහා බලන් හිටියා. හොඳට කියන දේවල් ටික අහගෙන හිටියා. ටිකක් කල්පනා කරන අපිට ඒ වගේ මොහොතකට මුහුණ දුන්නොත් අපි මොකද කරන්නේ? ඔන්න එකපාරටම හිතන්නේ නැති වෙලාවක කවුරු හරි ඇවිල්ලා, ඥාති කෙනෙක් වෙන්න පුළුවන්, එහා ගෙදර කෙනෙක් වෙන්න පුළුවන්, ගමේ කෙනෙක් වෙන්න පුළුවන්, ඇවිල්ලා ගේ ඉස්සරහට ඇවිල්ලා බයිනවා කියලා හිතන්න. මොකද වෙන්නේ? අපි ඇවිස්සෙන්නේ නැද්ද? අපි ඇවිස්සෙනවා. ඒ කියන්නේ බාහිර කෙනෙකුට, බාහිර දෙයකට අපේ හිත අවස්සන්න පුළුවන් බැරිද? පුළුවන් නේද? අපේ හිත අවස්සන්න, අපේ හිත කලබල කරන්න, අපේ හිතේ තියෙන ඉවසීම නැති කරන්න මහ ලොකු දේවල් ඕනේ. පුංචි දෙයක් ඇති. පුංචි මදුරුවෙකුට පුළුවන් අපේ හිතේ ඉවසීම නැති කරන්න. අපේ හිත කලබල කරන්න. ඉතින් මොකද උනේ? බුදුරජාණන් වහන්සේ ඉස්සරහට ඇවිල්ලා මේ මිනිස්සයා බැන්නා. බුදුරජාණන් වහන්සේ නිහඬව අහගෙන හිටියා. හොඳට මතක තියාගන්න. ඔබටත් මේ සිදුවීම ඔබත් මුහුණ දීලා ඇති ජීවිතේ. ඔබට තව ඉදිරියට මුහුණ දෙන්න සිද්ධ වෙයි. තේරුණාද? මෙච්චර කල් අපි අනුගමනය කරේ ඒ වගේ වෙලාවකදී ලෝකේ අනිත් හැම මිනිසෙක්ම කරන විදිහනේ. නේද? බයිනකොට බයිනවා. නේ? ගහ ගන්නවොත් ගහනවා. නේ? ඔබ අනුගමනය කරන්න බුදුරජාණන් වහන්සේ තේරුණාද? ඔබටත් මේ විදිහට මුහුණ දෙන්න සිද්ධ වෙයි ඉදිරියේ ජීවිතේදී. තේරුණාද? ඒ වෙලාවට බුදුරජාණන් වහන්සේගේ ක්‍රමය අනුගමනය කරන්න. මොකද්ද? පළවෙනි දේ. කවුරු හරි ඇවිල්ලා බනිනකොට, කෑ ගහනකොට, රණ්ඩුවට එනකොට පළවෙනි දේ නිශ්ශබ්ද වෙන්න. බුදුරජාණන් වහන්සේ නිශ්ශබ්ද වුණා. තේරුණාද? බුදුරජාණන් වහන්සේ ඇයි මට බනින්නේ කියලාවත් අහන්න ගියේ නැහැ. තේරුණාද? ඒක තමයි කෙනෙක්ව කියන්නේ ඒ වගේ කෙනෙක්ව দমনය කරන්න තියෙන හොඳම ක්‍රමය. ඇයි? ඒ කෙනා අපිට බනින්න, අපිට බනින්න ගොඩාක් දේවල් එකතු කරගෙන එන්නේ අපි ඉස්සරහට. හිතේ මෙහෙම බනිනවා, මෙහෙ කාරණෙන් බනිනවා, මේ විදිහට බනිනවා කියලා හිතේ තියාගෙන එන්නේ. පොදියක් බැඳගෙන එන්නේ. ඒ බැඳගෙන ආපු පොදිය ඔක්කොම ලිහලා ඉවර වෙන්න ඉඩ අරින්න. ඒක ලිහලා ඉවර වෙලා ඔක්කොගෙම අපිට බැනලා ඉවරනාට පස්සේ අර මනුස්සයාට ආයේ කියන්න දෙයක් ඉතුරු වෙනවද? නැහැ. හිස් වෙනවා. තේරුණාද? අන්න එතනදී තමයි අපි දෙයක් කතා කරන්න ඕනේ. හැබැයි ඒක කතා කරන්න ඕනේ කාගේ ක්‍රමයටද?
බුදුරජාණන් වහන්සේ කරපු ක්‍රමයට. තේරුණාද? බුදුරජාණන් වහන්සේ අහගෙන හිටියා. ඉඳලා දැන් බැන්න හොඳටම බැලලා අන්තිමේට දැන් මේ මනුස්සයාට හති නැවැත්තුවා. නැවැත්තුවට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා බ්‍රාහ්මණය මං ඔබගෙන් ප්‍රශ්නයක් අහන්නම්. මේකට ඔබට හිතෙන විදිහට උත්තර දෙන්න. හිතන්න ඔබේ ගෙදෙට්ට ඔයාගේ ගෙදෙට්ට නෑදෑයෝ එනවා කියලා. නේ? දැන් අවුරුදු කාලේ නෑදෑයෝ ආවේ ගෙවල් වලට. නේ? නෑදෑයෝ ආපුවම මොකද කරන්නේ? කන්න බොන්න හදලා දෙනවනේ. කැවුම් කොකිස් ඔක්කොම තියෙනවනේ නේ. හිතන්නකෝ ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කර හිතන්න ඒ ආපු නෑදෑයෝ සහ ඒ බලන්න ආපු අය ඔබ දීපු කෑම කෑවේ නැහැ. අපේ අයට පිළිගන්නපු කෑම බීම එයයි කෑවේ නැහැ. කන්නේ නැතුව ගියා. දැන් මේ කෑම ටික කාටද අයිති කියලා ඇහුවා. එතකොට අර බ්‍රාහ්මණයා කිව්වා මේ කෑම ටික මට අයිති කියලා. එයාලා කෑවේ නැත්නම් ඒක මට අයිති කිව්වා. බුදුරජාණන් වහන්සේ දේශනා කරා ඔන්න ඔය වගේමයි බ්‍රාහ්මණය. ඔබ මට සංග්‍රහ කළා නපුරු දරුණු වචන වලින්. ඔබ මට සංග්‍රහ කළේ නපුරු දරුණු වචන වලින්. හැබැයි මං ඒ එකක්වත් පිළිගත්තේ නැහැ. මං ඒ එකක්වත් බාර ගත්තේ නැහැ. මං ඒ එකක්වත් අනුභව කරේ නැහැ. එහෙනම් කාටද අයිති? ඒ කියපු වචන ටික, ඔය බැනපු ඔක්කොම ටික තමන්ම අයිති. තමන්ම තමයි කන්න ඕනේ. කිව්වා. බලන්න පින්වතුනි අපි හිතනවා ඉවසන මිනිස්සයා මෝඩ මිනිස්සෙක් කියලා. නේ? අපි හිතනවා කරබගෙන ඉන්න මිනිස්සයා ඊළඟට කිසිම දෙයකට තරහයි ගත්තු මිනිස්සු ඉස්සරහා තරහ ගන්න නැති මිනිස්සයා බයට ඉන්නේ කියලා. නේද? ඉවසීම කියලා කියන්නේ ගුණ ධර්මයක්. ඒක කරන්න පුළුවන් මනසින් ශක්තිමත් මිනිස්සුන්ට විතරයි. මනසින් ශක්තිමත් නැත්තම් තමයි මිනිස්සෙක් තරහ ගන්න.